මෙහෙවන්නේ මේ නගර සභාවේ හිටපු දූෂිත නගරාධිපතිවරයෙක් තමයි යටින් මෙහෙවන්නේ. ඒකෝර මේ හැම කණ්ඩායමක්ම මේගොල්ලෝ උපක්‍රමශීලීව ඡන්ද කොට වැඩි කරගෙන තව එක්කෙනෙක් බයිසිකලෙන් එනවා, තව එක්කෙනෙක් ටීවී එකෙන් එනවා, ටෙලියකොන්නේ. ඒකෝර මඩවෙගම එක්කෙනා එනවා මොටරසයිකලෙන්, තව එක්කෙනෙක් එනවා. ඒක මේවෙන් ඇවිල්ලා අන්තිමට මේගොල්ලෝ එක තැන තමයි හිට ගන්න යන්නේ. අපිට අන්න ඒක තමයි මේ ජනතාවට පැහැදිලි කරන්න කියලා මේ අවශ්‍යතාවය. lens මේ මහත්තුන්ට මඩ හොද ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි අපිත් එක්ක මේ සංවාදයට ඇවිල්ලා අපි මඩ නම් ගහලා තියෙන්නේ මඩ හොද ගන්න එක. ඒක තමයි සාධාරණ. මේ මිනිස්සුන්ට අපි මඩක් ගහලා තියෙනවා නම් අපිත් එක්ක විරුද්ධ සංවාදය කරාම මේ මඩ හොදා ගැනීමේ ක්‍රමෙත් අපි හදලා දීලා තියෙනවා. ඉතින් අපි අත්ත කතා කරමු. මේ කාණු ඉදිකිරීම හරියට ප්‍රමිතියට අනුකූලව කළා නැහැ. අපේ පාරවල් වල අනිත් එකේ පාරවල් හදලා තියෙනවා. ඒක හදලා තියෙන්නේ නියමිත ප්‍රමාණයට නෙමෙයි. ඊට වඩා ගොඩක් පටු කරලා තමයි පාරවල් හදලා තියෙන්නේ. එතකොට දෙපැත්තෙන් යන පදිකයන්ට ගමන් කරන්න පදික මාර්ගයක් නැහැ. ඒ පදික මාර්ගයෙන් එහා පැත්තේ තියෙන කාණු හරියට ඉදි වෙලා නැහැ. ඉතින් ওই තැනින් තැන කාණු තියෙනවා. සමහර තැන්වල කාණු නැහැ. ප්‍රායෝගිකවාදීන් ටිකක් වෙන අපි නගර සභාව හදන හැටි ගැන දැනගන්න කැමති නම් සංවාදයකට එන්න. දැන් තියෙනවානේ කෙලින්ම අපි කියන ඕපන් ස්ටේජ් චැලෙන්ජ් කරනවා. ඒගොල්ලෝගේ ප්ලෑන් එක දාන්න. ඒගොල්ලෝ මේ නගරේට මොනවද කරේ? මීට කලින් මොනවද කරේ හිටපු කට්ටිය? ඉතින් අපිට අන්න ඒව තමයි මේ විවෘතව මෙතන දැන් නිකන් අර මෙතන දැන් මේවා කිව්වම නිකන් පාළුවේ වළම් විදිනවා වගේ වැඩක් කරනවානේ. අපිට ඒව තමයි පැහැදිලි කරලා දෙන්න අවශ්‍යතාවය තියෙන්නේ. මේ අස්සේ 116ක් ගෙවලා තියෙනවා. මේ 116 ගෙවන්න ඕනේ අත උසපු කට්ටියගේ. ඔව් අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් මේ සල්ලි ලියුත්තේ සජවේ සංවිධායකතුමාගේ නමක් තියෙන අත උසපු කොටේ ඈ. ඔව්. ඔතුමාට රහසක් නෙවෙයිනේ. මං ඒ කඳුරේ තමයි හිටියේ. මම මේවා ටික කියලා තමයි එළියට බහලා ආවේ. ලැප්ටොප් වල 38 ලක්ෂ 80000ක් ගෙවලා තියෙනවා. ලැප්ටොප් වල. ඉතින් මන්ත්‍රීතුමාගේ ගැටලුවේදී තවත් මන්ත්‍රීවරු ගැටලුවේදී මේගොල්ලන්ට සර්චාර්ජ් අධිභාගයක් පැනවිලා තියෙනවා. මේ මන්ත්‍රීතුන් මේ අවශ්‍ය කරන ලියකිවිලි මට මාර්තු මාසේ තමයි හම්බුනේ. ඉතින් අධිකරණයට මම ගියා නම් වෙන්නේ ඒකට මම නාම යෝජනා දීලා තිබ්බේ. එතකොට හිතයි මම වෛරී දේශපාලනයක් කරනවා කියලා. යම් කිසි විදියකින් අපිට ඒකයි මේ විරුද්ධ සංවාදයට එන්න කියන්නේ ඒ කට්ටිය ලැප්ටොප් ගත්ත කට්ටිය ලැප්ටොප් දැන් ආපහු බාර දීලා තියෙනවා. ඒ මුදල් දීපු ඒවා ආපහු ගෙවාගෙන යනවා. බෙහෙත් තරම් තියෙනවා. මේ හිටපු නගරාධිපතිවරු මාස දෙකේ නගරාධිපතිවරු රුපියල් 37000ක බෙහෙත් තරම් තියෙනවා. ඒ පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රවලේ කෙනෙක් තියෙනවා ඒ බෙහෙත් වල සල්ලි ගන්නේ කොහොමද කියලා. විවිධාකාර දූෂණ වංචා මේ නගර සභාව තුළ සිදු වෙලා තියෙනවා. මම අර කිව්වේ මේක ජනතාව දන්නේ නැහැ. ඉතින් මම ඔබතුමාලට කියනවා මේ නගර සභාවේ ඔතන කැපිටල් ස්ක්වයර් ගොඩ නැගිලා. ඒකේ මේ වෙනකොට කෝටි 338ක්. කෝටි 338ක් වැඩිපුර ගෙවලා තියෙනවා. මේකේ මුල් ඇස්ටිමේට් එකේ ඉංජිනේරු ඇස්ටිමේට් එකේ කෝටි 65යි. ඊට පස්සේ මේක දෙද්දි කෝටි 94යි. ඊට පස්සේ දෙවෙනි පාර මේක අවුරුද්දක් විතර ගියාට පස්සේ මේගොල්ලන් ඉස්සරහම තට්ටු 4 තමයි ටෙන්ඩර් ගෝල් කරලා තිබ්බේ. ඊට පස්සේ දෙවෙනි පාර අවුරුද්දකට විතර පස්සේ තව තට්ටු 4කට මේ කෝටි 120කට මේ ටෙන්ඩර් එක ප්‍රදානය කළා. මෙතන ගැටලුව. එතකොට මේ මුල් අවස්ථාවේ මේ තට්ටු 4කටද මේක අත්විවරම දැම්මේ. අයින් කරන්න බෑනේ. නැත්තම් තට්ටු 8කට දැම්මේ කියන එක ප්‍රශ්නේ. ඉතින් අපිට මේවා මහ ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඒක තමයි විරුද්ධ සංවාදයකට අපි බොහොම මිත්‍රශීලීව ඒගොල්ලන්ට මේ ආරාධනා කරන්න තමයි මම ඔය කිව්වෙම බොහොම ඔය විදිහේ ගොඩාක් දේවල් තියෙනවා. එතකොට අතන මං හිතන්නේ ලංකා බැංකුව ඉස්සරහා මාර්මාත්සායි ගොඩනැගිලිසා පෙරපාසල. ඒකේ ගල කඩන්න ඇස්ටිමේට් තිබ්බේ ලක්ෂ 90යි. නමුත් ලක්ෂ 600ක් ගෙවලා තියෙනවා. එතකොට ගල් කඩලා තියෙන්නේ කියුබ් 352යි. එතකොට ලක්ෂ 600යි නේද ගල් කියුබ් එකකට මං හිතන්නේ 1,75,000ක් විතර වැය වෙලා තියෙනවා. ඉතින් ඒ ඉන කට්ටිය චෝදනා දීන කට්ටිය මං හිතන්නේ මිනිස්සු තෝරයි. මොකද දැන් හිතන්නකෝ මහින්දානන්ද මහත්තයාට මොකද උනේ? ප්‍රසන්න රණතුංගට මොකද උනේ? එතකොට සුසිල් ප්‍රේමජයන්තට මොකද උනේ? ඩොස්ටන් ෆර්නැන්ඩෝ මොකද ලක්ෂ 3.84 ගත්ත කට්ටිය. මේ අවුරුදු 20 25 මන්ත්‍රී ධූරයේ හිටියයි කියලා මේ පාර තමයි මං හිතන්නේ ඒගොල්ලන්ට පුරුණේ ජනතාව හොඳම පාටම උගන්වන්නේ. ඉතින් අපි නඩුව දානවා. ඒක මොකද මේ වෙලාවේ දැක්කොත් හිතන්නේ මේ වෛරී දේශපාලනයක් කරනවා කියන්නේ. අපේ